භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ නලු නිලියෝ තමයි මම මේ කියනවා මං කියන එකක් නෙමෙයි මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේත් එක්ක බලා ගන්න නලු නිලියෝ පහස කියන නරකාදියට යනවා කියලා. නලු නිලියෝ ගායකයෝ ආදි වශයෙන් මේ පිරිස් ඔක්කොම නෙමෙයි මිනිස්සුන්ට යහපත කරන පිරිසකුත් ඉන්නවා පින්වතුනි. මිනිස්සුන්ගේ රාගේ, ద్వේෂේ, මෝහේ සමාදම් කරවන නිසා. ඒ කියන්නේ මිනිස්සුන්ට මේවට මිනිස්සුන් ඇබ්බැහි කරනවා. ඒගොල්ලන්ගේ චේතනාවම තියෙන්නේ මක් කරන්නද? මිනිස්සු ඒවට ඇබ්බැහි වෙන. බලන්නකො ඔබ කොච්චර හොඳට එනවද කියලා මේ ආරාමයට. ඔබව දැක්ක කියලා පින්වතුනි කිසිම කෙනෙකුට එහෙම හැඟීමක් පහළ වෙන්නේ නැහැ නේ. මොකද ඔබ ආර්ය සිංහල විදියටනේ එන්නේ. සාටකේ දාගෙන. එහෙම කවුරු නැත්තම් එයාට මොකක් කියනවා නෙමෙයි. සාටකේ දාගෙන එන්නේ. ධනිස්ස ගාවට එනකම් ඔක්කොම බහැන්නනේ සාටකේ දාන්නේ මේක. මොකද ඔබගේ අදහස තියෙන්නේ මොකක්ද? අනේ මේ දරුවෝ නිවන් දකින්න ඕනේ. මේ ඇඟපසඟවල් වලට අහුවෙලා මේ හැඩරුවවල් දැකලා මේ දරුවන්ගේ හිත විනාශ නොවේවා. අන්න එහෙම හැඟීමකින් ඔබ සාටකේ පෙරවන්න පිංගද. ඔබට අමතර පිනක් මේ කරගන්න අවස්ථාවක්. ඔබ ආරාමයට එනකොට එහෙම හිතාගෙන එන්න. මේ ආරාමයට එන යන තරුණ දරු මේ කිසිම කෙනෙක්ගේ හිත දූෂණය නොවේවා. ඒක ඔබට අමතර පිනක්. ඕක පිනක් නම් අරක මොකක්ද? ඒකයි නේද? මිනිස්සුන්ගේ මේ කාමයේ සමාදම් කිරීම මහා භයානක පාපයක්. ඒක නිසා ඔබ උත්සාහ කරන්න පින්වතුනි කවදාකවත් ඒ තත්ත්වවලට නොවැටෙන්න. අධ්‍යක්ෂ කෙනෙක් වෙනවනම් යහපත් චිත්‍රපටයක අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න. මිනිස්සුන්ට සමාජයට යමක් දෙන. පොතක් ලියනවනම් මිනිස්සුන්ට සමාජයට යහපතක් කරන, යහපතක් වෙන. ඒක කියුවට පස්සේ කාමයෙන් රත් වෙන්නේ නැති. ඒක කියුවට පස්සේ සසර බය දැනෙන. සමාජයේ යථාර්ථය දැනෙන. භාග්‍යවතුන් වහන්සේලා, ජේසුස් වහන්සේලා, ක්‍රිෂ්ණ දෙවියෝ ආදී වශයෙන් ඉන්න මේ පිරිස් එකතු වෙලා මේ කියපු යමක් තියෙනවා. නිවන් දකින්න කිව්වා, ස්වර්ගයට යන්න කිව්වා, යහපත් මිනිස්සු විදිහට ජීවත් වෙන්න කිව්වා. අන්න ඒව පින්වතුනි සමාජගත කරන්න පුළුවන් පොතපත ලියන්නේ. ලේසි නෑ පින්වතුනි ඔබ හිතන්න එපා මේ පොතපත ලියන අය දිව්‍ය ලෝක යනවා කියලා. චිත්‍රපටයක් හැදුවත් එකයි පොතපතක් ලිව්වත් එකයි පින්වතුනි කාමයේ අවසන් නම් ලියන්නේ. ඔබ නවකතා කියවනව නේද පින්වතුනි? කියවලවත් තියනව නේද නේද? එළි වෙනකන් කියවනව නේද? මොකද දැනුනේ වෙලාවේ? ඒ නවකතා කියවල ඉවරලා කෙල්ල බලන්න ආස වෙච්ච අය නැද්ද තරුණ කාලේ? කෙල්ල බලන්න යන්න. චිත්‍රපටි බලලා ඉවරලා කෙල්ල බලන්න යන්න ආස හිතෙච්ච අය නැද්ද? ඒ චිත්‍රපටියේ නළුවා වුණ නැද්ද මොහොතකට? මං තමයි නළුවා. නිලිය කොහෙද ඉන්නේ? අර ඉස්කෝලේ හන්දියේ. මතකද? දැන් බයිසිකල් කට්ටක උතරයි යනවා. එතන ඒවට චේතනාවකුත් නගලා නම් පින්වතුනි මිනිස්සු මේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්නේ ඒ පොතපත ලියන්නේ. කොයි තරම් පාපයක්ද කරන්න කියලා හිතලා බලන්න. පිළිකාවේ මුල. කාමය කියන්නේ පිළිකාවක්. පොඩ්ඩක් ඇදිච්ච ගමන් මොකද වෙන්නේ? වහ ගන්නවා. කාමය කියන්නේ තනිකරම පිළිකාවක්. ඔය මිනිස්සුන්ගේ හිතවල කාම පිළිකාව හදන්න වැඩ පිළිවෙල කරන මිනිස්සු තමයි පින්වතුනි මේ පිළිකාව වලින් මැරෙන්නේ. මාත් එහෙම වෙන්න පුළුවන්. ඒ සසරේ ආපු ගමනනේ වෙන්නේ. දැන් ඔක්කොම කාමයෙන් බේර ගන්න හදන්නේ සසරේ කොච්චර කාමයේ සමාදම් කරවලද ඔබ සියලු දෙනා. ඒක නිසා මේ කාට හරි පිළිකාවක් හැදලා තියෙනවා නම් මුණම්ම නරක මිනිහෙක් කියලා හිතන්න එපා. මේ අද්දවේ එහෙම නෙමෙයි වෙන්නේ නැති. මේ අද්දවේ බොහොම හොඳට හිටියා. නැත්නම් ඔබට තරහත් අපේ අම්මාට නෙවෙයි කිව්වේ. අපේ අම්මට පිළිකාවක් හැදිලා නැහැ. ආපහු සසර ගමනක් තියෙනවනේ මේකට. ඒකයි දැන් මෙච්චර උත්සාහ කරන්නේ ඔබව කාමයෙන් ගලවන්න ඔබ කොහොම කාමයේ සමාදම් කරලාද කොච්චර ලොකු ගනුදෙනුවක් ඇද්ද මේකට.
ඉතින් ඒකයි ක්‍රමේ. ඒක නිසා අපි සසරේ ආපු ක්‍රමයක් නෙවෙයි යන්නේ. ඉතින් දැන් දැනත් කරන්න හොඳ නැහැනේ. ඒක නිසා පින්විතනි ඔබගේ දරුවෙක්ව කවදාකවත් හිතපරිත්‍යක් කෙනෙක් කරන්න එපා. කරනවා නම් යහපත් හිතපරියක. යහපත් මිනිසෙකුට යහපත කියලා දෙන චිත්තපටියක සම්භාව්‍ය ගණයේ තියෙන යහපත් මට්ටමේ තියෙන චිත්තපටිය තියෙන මිනිසෙකුගේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්. දැන් ඉගෙන හිතන කවුරු හරි සුදු මිනිස්සු කියන එක යටතේ ටෙලි නාට්‍යයක් හැදුවා කියලා. සුදු මිනිස්සු කතාව කවදා හරි දවසක. අන්න ඒකේ රංගපාන මිනිස්සුන්ට කොච්චර සතුටක් ඒද කොච්චර දෙයක් කරන්න පුළුවන්ද සමාජයට. ඒක කියන්නේ නලු නිලිකම නෙමෙයි උතන ප්‍රශ්නේ තියෙන්නේ. ඉන්ටෙන්ෂන් එක මොකද්ද දැන් හිතේ ඒ වෙලාවේ තියෙන්නේ කියලා පිළිලා තියෙන්නේ මොකද්ද? ඉතින් එහෙනම් ඒ දේවල් ඔබ හොඳට දකින්න පින්වතුනි. ඔය හැම එකකින්ම වෙන්නේ මොකද්ද? ඔබ මෙන්න මේ පහේ මත් කරවල තියන් ඉන්න. ඉතින් ඔබ අදිස්ථානයක් ගත්තා නම් මේ පහෙන් නිදහස් වෙනවා කියලා ඔබ අරිහත් වෙලා නතර වෙන්නේ. ගන්න අදිස්ථානය. අද පොයේ දවස වස් පවාරණේ සිද්ධ වෙච්ච ගන්න අදිස්ථානයක් මේක. හොඳ ගෝල් එකක් තියාගන්න. මම කොහොම හරි මෙන්න මේ පහෙන් නිදහස් වෙනවා.